ඔයා නියපොතු හපන වෙලාවට ඇත්තටම ඔයාගේ ඇඟට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බැලුවද? ඔයාගේ අත් දෙකෙන් දවස තිස්සෙම හැමතැනම අල්ලනවනේ. ඇත්තටම කිව්වොත් අපේ නියපොතු කියන්නේ හරියට විෂ බීජ ස්පොන්ජ් වගේ. දොරවල් වල හැන්ඩල්, ෆෝන් එක, සල්ලිකොළ මේ හැම දෙයකම තියෙන ලක්ෂ සංඛ්‍යාත බැක්ටීරියා සහ වෛරස් ඔයාගේ නියපොතු අස්සේ හැංගිලා ඉන්නවා. පළවෙනි දේ තමයි ඔයා නියපොතු හපනකොට ඒ හැම විෂ බීජයක්ම කෙලින්ම යන්නේ ඔයාගේ බඩට. එතකොට බඩේ අමාරු, කැක්කුම වගේම සෑහෙන්න නරක ලෙඩ රෝග හැදෙන්න ඒක ලොකු හේතුවක් වෙනවා. දෙවැනි කාරණාව ඔයා නියපොතු හපද්දී ඇඟිලි යවට පුංචි තුවාල ඇති වෙනවා. මේවා හරියට විෂ බීජ වලට ඇඟ ඇතුළට යන්න ඇරපු ගේට්ටු වගේ. ඒ නිසා ඇඟිලි පැසවීම සහ ඉදිවීම ඇති වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් ඔයා ඔයාගේ ඇඟිලි තුඩු බැක්ටීරියා වලට සෙල්ලම් පිට්ටනියක් කරලායි තියෙන්නේ. තුන්වෙනි දේ තමයි මේකෙන් ඔයාගේ දත් වලටත් ලොකු හානියක් වෙනවා. දත්වල එනමල් එක ගෙවෙනවා, දත් ඇද වෙන්න පුළුවන්, ඒ වගේම හකුවල අමාරු ඇති වෙන්නත් පුළුවන්. අන්තිමට දන්ත වෛද්‍යවරයෙක් ගාවට ගිහින් ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. හතරවෙනි කාරණාව ඔයාගේ ශරීරය මේක දකින්නේ ඔයා ඉන්න පීඩනය හෝ නොසන්සුන්කම ප්‍රකාශ කරන විදිහක් විදියට. මේක නිකම්ම පුරුද්දක් නෙවෙයි. ඔයාගේ හිතේ තියෙන ආතතිය පිට කරන ක්‍රමයක්. හැබැයි මේකේ තියෙන බය හිතනම දේ තමයි ගොඩක් අය මේක කරන්නේ Tamanටත් නොදැනීමයි. ඇත්තටම කිව්වොත් මේ වෙන්නේ මානසික පීඩනය නිසා ඔයාගේ ශරීරය විසින්ම ඔයාව කාදමන එකයි.